ඉතින් ආයු බොහෝ වේවා කියලා පිළිගන්නවා මගේ ආදරණීය යාළුවෝ සියලුම දෙනාම සංජීව දිසානායක YouTube channel එකට ගොඩාක් ආදරෙන්. ඉතින් අදත් එම්බසි අප්ඩේට් ගැන පොඩි වීඩියෝ එකක් කරන්න හිතුණා. ඉතින් මම මේක හැමදාම කියන්නේ සතියට එකපාරක් එම්බසි අප්ඩේට් ගැන වීඩියෝ එකක් ඔයාලට ඉදිරිපත් කරනවා මගේ YouTube නාලිකාව හරහා. ඉතින් ඔයාලට වෙනදා වගේ කියන්න තියෙන්නේ අපි කරනවා WhatsApp group එකක්. ඒකට සහභාගී වෙන්න පුළුවන් එම්බසි ඉන්ටර්විව් සඳහා සහභාගී වෙන්න ඉන්න කට්ටියට අපි ඒක කරන්නේ කිසිම මුදලක් අය කරන්නේ නැහැ. නොමිලේ තමයි සම්පූර්ණයෙන්ම අපි එම්බසි ඉන්ටර්විව් එක ඔයාලට කරලා දෙන්නේ. ඒක දැන් අපි අවුරුදු 2කමාරක් 3ක් විතර වගේ කරගෙන යනවා. ඒ නිසා එම්බසි ඉන්ටර්විව් එකට සහභාගී වෙන්න කවුරු හරි ඉන්නවා නම් ඒ කට්ටිය group එකේ link එක මගෙන් ඉල්ල ගන්න. මම group එකේ link එක දාන්නම්. එතනට join වෙලා බෙරලා ඔයාලට ගොඩාක් දේවල් ඒ හරහා දැනගන්න පුළුවන්. අපි ඒක ගොඩාක් සාකච්ඡා කරනවා. ගොඩ දෙනෙක් ඉගෙන ඔයාලට කියලා දෙනවා අහන ප්‍රශ්න මොනවා වගේද ඉන්ටර්විව් එකට ඉදිරිපත් වෙන්න ඕනේ කොහොමද? ඒවා මුල සිට ඔක්කොම දේවල් අපි ඔයාලට කියලා දෙනවා. ඉන්ටර්විව් එකට ඉදිරිපත් කරන්නේ ඒ සියලුම දේවල් ඔයාලට පුරුදු කරලා තමයි අපි කරන්නේ. ඒ සියලුම දේ අපි කරන්නේ කිසිම මුදලක් ගන්නේ නැතුව නොමිලේම තමයි ඒ හැම දෙයක්ම ඔයාලට කරලා දෙන්නේ. ඉතින් ඒ කට්ටියට ඕනේ නම් ඒ කියන්නේ අපේ ඉන්ටර්විව් group එකට join වෙන්න ඕන කට්ටිය මට කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යයෙන්ම ඔයාලට WhatsApp group එකේ link එක දෙන්න. ඒ වගේම තමයි රුමේනියා අපි set එක කියලා Facebook page එකක් තියෙනවා. පුළුවන් නම් ඒකටත් join වෙන්න කට්ටිය. ඒකෙත් අපි embassy update ගැන ගොඩක් විස්තර ඒකේ දානවා අපි. ඒ වගේම ඔයාලට තව දැනගන්න ඕන ගොඩක් විස්තර අපේ Facebook page එකෙන් අපි දානවා. ඒ නිසා Facebook page එකත් follow කරලා තියාගන්න. ඒකත් ඔයාලට ගොඩාක් වටිනවා. ඔයාලට වටින දේවල් ගොඩාක් අපේ Facebook page එක හරහාත් අපි සාකච්ඡා කරනවා. ඉතින් ඒ වගේම තමයි මේ කරගෙන යන වැඩසටහන හොඳයි කියලා හිතෙනවා නම් channel එක subscribe කරලා මට සහයෝගයක් දෙන්න. මේ වැඩේ ඉදිරියටම දිගටම කරගෙන යන්න. ඉතින් පසුගිය සතියේ ඉන්ටර්විව් සඳහා සහභාගී වුණා SC number 205 206 207 සහ 208 සුළු පිරිසක් ඉන්ටර්විව් සඳහා සහභාගී වුණා පසුගිය සතියේ. ඒ වගේම තමයි ඉන්ටර්විව් සඳහා ඩේට් ඉෂු වෙලා තියෙනවා SC number 213ට යනකම්. SC number 213ට යනකම් ඉන්ටර්විව් ඩේට් ඉෂු වෙලා තියෙනවා. මේ සතියේ හැබැයි ඉන්ටර්විව් වලට ඉෂු වෙලා තියෙන්නේ එක SC number එකකට විතරයි. ඒ SC number තමයි 213. 213න් එහාට මේ සතියේ ඉන්ටර්විව් ඩේට් ඉෂු වෙලා නැහැ. දැන් සමහර විට දෙසැම්බර් 22 වෙනකන් විතරයි ඉන්ටර්විව් ඩේට් ඉෂු වෙලා තියෙන්නේ දැනට. ඒ කියන්නේ අර අපි සාකච්ඡා කරන SC number වලට දැනට ඉන්ටර්විව් ඩේට් ඉෂු වෙලා තියෙන්නේ දෙසැම්බර් 22ට වෙනකන් විතරයි. ඒ කියන්නේ සමහර විට 22කින් පස්සේ මෙයාලා වැකේෂන් එකට වහන්න ප්ලෑන් එකක් ඇති. මොකද ගිය අවුරුද්දේ දෙසැම්බර් 23 තමයි එම්බසිය ක්ලෝස් කරේ. ඒ වගේම ජනවාරි 8 තමයි පටන් ගත්තේ මට මතක විදිහට. ඉතින් මේ අවුරුද්දෙත් එහෙම වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා වෙන්න ඇති දෙසැම්බර් 22 වෙනකම් ඉන්ටර්විව් ඩේට් ඉෂු වෙලා තියෙන්නේ. ඉතින් SC number 213 කියන අය ඩොකියුමන්ට් සබ්මිට් කරලා තියෙන්නේ 2025 9 වෙනි මාසේ 10 11 12 කියන දවස්වල තමයි ඩොකියුමන්ට් සබ්මිට් කරලා තියෙන්නේ එම්බසියට. ඒ වගේම තමයි ඒ කට්ටියට ඉන්ටර්විව් ප්ලෑන් වෙලා තියෙන්නේ 2025 12 වෙනි මාසේ 22 කියන දිනවලට තමයි ඒ කට්ටියගේ ඉන්ටර්විව් ප්ලෑන් වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි පාස්පෝර්ට් කලෙක්ෂන් වලට දින ලැබුණා. ඒ නොවැම්බර් මාස 13 දක්වා ඉන්ටර්විව් සඳහා සහභාගී වුණ අයට. ඒ වගේම තමයි පාස්පෝර්ට් ලබා ගැනීමට ඒ අයට යන්න තියෙන්නේ 2025 12 වෙනි මාසේ 8 ඉන්ටර්විව් ඒ කියන්නේ ඒ කට්ටිය ඉන්ටර්විව් ගිහින් තියෙන්නේ නොවැම්බර් 13 දක්වා ඉන්ටර්විව් වලට ඉදිරිපත් වුණ අයට තමයි පාස්පෝර්ට් කලෙක්ෂන් වලට දින ලැබිලා තියෙන්නේ. ඒ කට්ටිය 2025 12 වෙනි මාසේ 8 වෙනි දින
පාස්පෝර්ට් එක ගන්න යන්න පුළුවන්. ඒ වගේම පාස්පෝර්ට් එක ගන්න යද්දී අනිවාර්යයෙන්ම හැඳුනුම්පත සහ පාස්පෝර්ට් එකේ කොපි එකක් ඔය කට්ටිය අරගෙන යන්න ඕනේ. අනිවාර්යයෙන්ම පාස්පෝර්ට් කොපියේ ඔයාලා ලියාගෙන අරන් යන්න ඕනේ. I received my passport කියලා අනිවාර්යයෙන්ම ඒක ලියාගෙන හැඳුනුම්පතේ කොපියයි පාස්පෝර්ට් එකේ කොපියයි ඒ දෙක අරගෙන යන්න ඕනේ. පාස්පෝර්ට් එක ගන්න යන කට්ටියට එම්බසියට. ඒ කට්ටිය අනිවාර්යයෙන්ම ඒ ડોකියුමන්ට් එක අරගෙන යන්න ඕනේ පාස්පෝර්ට් එක ලබා ගන්න නම්. තමයි පොලිස් රිපෝර්ට් මේ වෙද්දී සූදානම්ව තබා ගන්න ඕනේ. SC නම්බර් තමයි SC නම්බර් 206, SC නම්බර් 207, SC නම්බර් 208, SC නම්බර් 209 සහ SC නම්බර් 210 කියන කට්ටිය අනිවාර්යයෙන්ම පොලිස් රිපෝර්ට් මේ වෙද්දී සූදානම් කරගෙන තියාගත යුතුමයි. ඒ වගේම තමයි පොලිස් වාර්තාව අයිදුම් කළ යුතු SC නම්බර් වන්නේ SC නම්බර් 214, 215, 216, 217, 218, 219, 220 සහ 221 කියන SC නම්බර් වල ඒ කට්ටිය අනිවාර්යයෙන්ම මේ විදිහින් පොලිස් රිපෝර්ට් එක ඇප්ලයි කරලා තියෙන්න ඕනේ. පොලිස් රිපෝර්ට් එක ලබා ගන්න බලාපොරොත්තු වෙන්න ඉන්න ඕනේ. හෙට අනිද්දා මේ කට්ටිය ඉන්ටර්විව් සඳහා සහභාගී වෙන්න. අනිවාර්යයෙන්ම ඉන්ටර්විව් එකට ඔය කට්ටිය සහභාගී වෙනකොට අනිවාර්යයෙන්ම ඩොකියුමන්ට් ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න. මොකද ඩොකියුමන්ට් ප්‍රොබ්ලම් වලට ගිය සතියේත් කීප දෙනෙක්ගේ ඉන්ටර්විව් ෆේල් වෙලා තියෙනවා. ඒ කියන්නේ රිජෙක්ට් වෙලා තියෙනවා. ගිය සතියේ කීප දෙනෙක්ගේ ඔක්කොම ඩොකියුමන්ට් ප්‍රශ්න තමයි. අනිවාර්යයෙන්ම ඔයාලා ඉන්ටර්විව් එකට ඉදිරිපත් වෙනකොට ඩොකියුමන්ට් ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න. සෙල්ෆ් යන කට්ටිය ඒ කට්ටිය ඩොකියුමන්ට් හදාගෙන එම්බසිය ගාවට ගිහිල්ලා අනිවාර්යයෙන්ම ඩොකියුමන්ට් ටික නැවත දෙපාරක් තුන් පාරක් එතන අනිවාර්යයෙන්ම බලන්න ඒක. ඒ වගේම තමයි ඒජන්සි වලින් යන කට්ටියත් ඒජන්සියෙන් තමන්ගේ ඩොකියුමන්ට් ෆයිල් එක අතට දුන්නම් පස්සේ අනිවාර්යයෙන්ම ඔයාලා දෙපාරක් තුන් පාරක් ඩොකියුමන්ට් ටික හරියාකාරව තියෙනවද කියලා අනිවාර්යයෙන් බලන්න. මොකද ඒක අනිවාර්යයෙන් බැලිය යුතු දෙයක්. ඒක හොඳට ඔළුවේ තියාගන්න. මොකද ඩොකියුමන්ට් ප්‍රශ්න තිබ්බොත් අනිවාර්යයෙන්ම ඔයාව ඉන්ටර්විව් එකට ඉදිරිපත් වුණාට අනිවාර්යයෙන්ම ඩොකියුමන්ට් ප්‍රශ්න වලට ඔයා අනිවාර්යයෙන්ම ඉන්ටර්විව් එක රිජෙක්ට් වෙන්න ඉඩ තියෙනවා. අනිවාර්යයෙන් මේ වෙන ප්‍රමාණය වැඩි. ඒ නිසා අනිවාර්යයෙන් ඉන්ටර්විව් එකට ඉදිරිපත් වෙනකොට ඩොකියුමන්ට් ගැන අනිවාර්යයෙන්ම ගොඩාක් සැලකිලිමත් වෙන්න. ඉතින් ඒ වගේම තමයි අපේ රටේ මේ දවස්වල තියෙන ආපදා තත්ත්වයක් එක්ක ගම් වතුර නායම් වලින් ඉන්ටර්විව් වලට ඉදිරිපත් වෙන්න බැරි පිරිසක් එළියේ සිටිනවා. ඒ කට්ටියට පුළුවන් ඒජන්සියක් කරා යන කට්ටිය ඉන්නව නම් ඒජන්සිය හරහා නැවත වාට ඉන්ටර්විව් ඩේට් එකක් ඉල්ලීම් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒක අනිවාර්යයෙන්ම ඒජන්සියත් එක්කම සම්බන්ධතාවය තියාගෙන ඒක කරගන්න. මොකද ඒ කට්ටියට ඉන්ටර්විව් සඳහා සහභාගී වෙන්න බෑ මේ දවස්වල අපේ රටේ තියෙන තත්ත්වෙත් එක්කම එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම තමයි සෙල්ෆ් දාලා තියෙන කට්ටිය ඒ කට්ටිය අනිවාර්යයෙන්ම එම්බසියට මේල් එකක් දාලා ඉල්ලීමක් කරන්න මේ සම්බන්ධව ඉදිරියට ඉන්ටර්විව් ඩේට් එකක් අරගන්න මේල් එකක් දාලා ඒක අනිවාර්යයෙන්ම සෙල්ෆ් යන කට්ටියත් ඒක වගකීමෙන් බලලා කරගන්න. මොකද එතන ප්‍රශ්නයක් නෑ. ඒකට අපිට chance එකක් තියෙනවා. එහෙම කරගන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම ඒකටත් සෙල්ෆ් යන කට්ටිය මේල් එකක් දාලා ඒ වැඩ ටික ඒ ආකාරයෙන් කරගන්න. ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. ඉතින් ඒ වගේම තමයි පසුගිය සතියේ එම්බසියේ ඉන්ටර්විව් සඳහා සහභාගී වුණ අයගෙන් අහලා තියෙන ප්‍රශ්න ගැන අපි පොඩ්ඩක් සාකච්ඡා කරොත් එහෙම අර වෙනදා වගේම තමයි ප්‍රශ්න 30ත් අතර ප්‍රමාණයක් අහලා තියෙනවා. ඒ අහලා තියෙන්නේ වැඩ කරන්න යන සිටි එක මොකද්ද? සිටි එක ගැන විස්තරයක් සාමාන්‍යයෙන් එහෙම කියන්න කියලා තියෙනවා. ඊට අමතරව මැරි කරලා දින්නේ ළමයි ඉන්නවද? අවුරුදු දෙකකින් පස්සේ ඒ කියන්නේ රුමේනියාට අවුරුදු 2කට අපිට වීසා වදින්නේ.
දෙකෙන් පස්සේ මොකද කරන්නේ ලංකාවට එනවද ඊට පස්සේ එයාගේ ප්ලෑන් මොනවද කියලා ඒ වගේ ප්‍රශ්න අහලා තියෙනවා. ඊට අමතරව net salary එක අහලා තියෙනවා, gross එක අහලා තියෙනවා, කම්පැනි ගැන හොයලා බලලා තියෙනවද කියලා අහලා තියෙනවා. රුමේනියාවේ දන්න කියන කවුරු හරි යාළුවෝ කවුරු හරි ඥාති කවුරු හරි එහෙම ඉන්නවද කියලා අහලා තියෙනවා. ඒ වගේම තමයි තව අහලා තියෙනවා වෙන රටවල් වලට යනවද ඔය වගේ ප්‍රශ්න ටිකක් තමයි අහලා තියෙන්නේ. මම අහලා තියෙන ප්‍රශ්න කිහිපයක් දාන්නම් ඔයාලට බලා ගන්න. අන්න ඔය වගේ ප්‍රශ්න ටිකක් තමයි එම්බසියේ පසුගිය සතියේ අහලා තියෙන්නේ. ගිය සතියේ ડોකියුමන්ට් රිජෙක්ට් වෙලා තියෙනවා. අහපු ප්‍රශ්න වලට හරියාකාරව උත්තර දුන්නේ නැති නිසාත් වීසා එක රිජෙක්ට් වෙලා තියෙනවා. ප්‍රශ්න වලට හරියාකාරව උත්තර දුන්නේ නැහැ කියලාත් රිජෙක්ට් වෙලා තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ප්‍රශ්න ගැන හොඳ අවධානයක් ඔළුවේ තියාගන්න, අහන දේට හොඳට ඇහුම්කන් දීලා ඒකට අනිවාර්යයෙන්ම උත්තර ලබා දෙන්න. මොකද අපේ අවසාන පරීක්ෂණයේ ඒක කරගත්තන් පස්සේ අපිට රුමේනියාවට එන්න පුළුවන්. ඒ නිසා ඒකට ඉදිරිපත් වෙන්න ඔය කට්ටිය හරියාකාරවම ඒ දේවල් හොඳට දැනගෙන හොඳට ඇහුම්කන් දෙන්න, අහන ප්‍රශ්න මොනවද කියලා ඊට පස්සේ ඒ ප්‍රශ්නෙට හරියාකාරව උත්තර දෙන්න. එතකොට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ප්‍රශ්න වලට උත්තර දීලා ලස්සනට එන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි තාම එම්බසිය වහන දවසක් හරියට කියන්න බෑ. දැනට SC නම්බර් 213ට යනකම් ඉන්ටර්විව් ඩේට් ඉෂුව වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒ කට්ටියට ඉන්ටර්විව් වලට යන්න තියෙන්නේ දෙසැම්බර් 22 වෙනකන් තමයි. කියන්නේ ඒ අතරේ යනවා. අවසාන දවස දෙසැම්බර් 22 වෙනකන් තමයි ඉන්ටර්විව් ඩේට් දැනට ඉෂුව වෙලා තියෙන්නේ. ඒ කියන්නේ සමහර විට 22 ඉවර කරලා 23 ඉඳන් එම්බසිය වහන්න ඉඩ තියෙනවා. ඒක තාම හරියට කන්ෆර්ම් කරලා කියන්න බෑ. නමුත් ගිය අවුරුද්දෙත් ඒ වගේ තමයි එම්බසිය වැහැව්වේ. 22 23 වගේ තමයි මට මතක විදිහට. ඊට පස්සේ ජනවාරි 8 තමයි පටන් ගත්තේ. ඉතින් දැනට ඉන්ටර්විව් ඩේට් ඉෂුව වෙලා තියෙන්නේ SC නම්බර් 213ට වෙනකන් විතරයි. ඒ කට්ටියටත් ඉන්ටර්විව් ප්ලෑන් වෙලා තියෙන්නේ දෙසැම්බර් 22 වෙනකන් විතරයි. ඒ නිසා සමහර විට එතනින් පස්සේ එම්බසිය වහනවද දන්නේ නැහැ. සමහරට එහෙම වහන්නත් ඉඩ තියෙන එක හරියාකාරව දැනට කියන්න බෑ. අපි ඉදිරියට බලමු. අනිවාර්යයෙන්ම ඔයාලට මේ දේවල් සම්බන්ධව මම කියලා දෙනවා. මම අනිවාර්යයෙන්ම මේ දානවා වීඩියෝ එකක් ඒ සම්බන්ධව ඔයාලට. ඉතින් අදට ඔය ප්‍රශ්න ටික තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ ඔයාලත් එක්කන්. ඉතින් දැනගන්න ඕනේ මොකක් හරි තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕන වෙලාවක ඒකට උත්තර දෙන්න පුළුවන්. ඊට අමතරව මේ කරන වැඩසටහනේ ඔයාලට මීට වැඩිය තව දෙයක් දැනගන්න ඕනේ නම් ඒ දැනගන්න ඕනේ දේ මොකක්ද කියන එකත් කමෙන්ට් එකකින් ඉදිරිපත් කරන්න. එහෙම වුණොත් අපිට ඊළඟ වීඩියෝ එකෙන් පුළුවන් ඒවා කියන ප්‍රශ්නය ගැනත් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඉතින් වෙනදා වගේම තමයි ගොඩක් ආදරෙන් ඉල්ලන දෙයක් තියෙනවා. channel එක මේ වෙනකම් subscribe කරලා නැති කට්ටිය ඉන්නවනම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා දෙන්න. ඒක ගොඩක් ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් මේ කරගෙන යන වැඩසටහනේ මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඒ අඩුපාඩුව මොකක්ද කියලා මට කමෙන්ට් එකකින් ඉදිරිපත් කරන්න. අපි අඩුපාඩු හදාන ඉදිරියට යමු. ඉතින් තව වීඩියෝ එකකින් අපි හම්බෙමු. එහෙනම් මගේ යාළුවෝ සියලුම දෙනාට නිදුක් නිරෝගී වාසනාවන්ත දවසක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. සංජීව දිසානායක වෙනවා. ජය වේවා.